අද මුළු නගරයටම ඉතාමත් ශොක්ජනක සහ හොඳ කම්ප කරන දිනයක් වියේ. උදැසන්නම් පිරිසිද්ධ ගායිකාවක් හදිසියේ මොළවන් සමගින් ඇති බවට පුවතක් ලොවගින්නක් මෙන් රට පුර පැතිර ගියේය. එම පොවති ඇස ඇයගේ රසිකයන් දැඩි කම්පාවට පත්වුව. ඊයේ දැක්වීම තම හදවත සංසුන් ලද ඒ සුන්දර හඬ අද සිදු කාලෙකදීම නිහඬ වී ඇති බව කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි විය. සමාජ මාධ්‍ය පුරා ශෝක පණිවිඩ ගලා අතර සෑම දෙනම තම කනගාටුව පරිකාශ කළහ. මුළු තොරතුරු පරිකාශයට පත් වූ පසු විවිධ කටකත පැතිර යන්නට පටන් ගත්තේ. ඇතමුන් විවිධ අනුමන් ඉදිරිපත් කළ අතර තවත් පිරිසක් ඒවා කිසිදු සාක්ෂියක් නොමැති කටකත ලෙස ප්‍රතික්ෂේප කළහ. කිසිදු පරිකාශයක් තහවුරු වී නැතිබුණද එම කටකත ජනතාව අතර දැඩි නොසන්සන්තාවයක් ඇති කළේය. මේ අතර අදාළ බලධාරීන් සතියේ හෙළිකර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළ අතර ජනතාවගෙන් ඉල්ලා සිටියේ තහවුරු නොකළ තොරතුරු විශ්වාස නොකරන ලෙසයි. ගායිකාවගේ නිවස ඉදිරිපිට දහස් සංඛ්‍යාත රසිකයන් එක්රැස් වූහ. සෑම කෙනෙකුගේම දස් කඳුලින් වී තිබුණි. මුළු ඊටපන්දුම සහ ශෝක පණිවිඩ රැගෙන පැමිණි ජනතාව නිහඬව ඇයට අවසන් ගෞරවය පද කළහ. එම පරිසරයේ පුරම පැතිර තිබුණේ දැඩි නිහඬතාවයක් සහ වේදනාවක් පමණි. බොහෝ දෙනා එකිනෙකගෙන් අසමින් සිටියේ මෙවැනි අවසනාවන්ත සිදුවීමක් මෙතරම් හදිසියේ සිදු වූයේ කිසිදු යන්නේ. විමර්ශන දෙන කීපයක් පොරා පැවති අතර කිසිදු කටකතාවක් නිල වශයෙන් තහවුරු නොවී. බලධාරීන් නැවතත් අවධාරණය කළ කිසිදු සාක්ෂියක් නොමැතිව කිසිවෙකුට චෝදනා නොකළ යුතු බවත් නිල් තොරතුරු පමණක් විශ්වාස කරන ලෙසයි මෙම සිදුවීම ජනතාවට වැදගත් පාඩමක් ඉගෙනුවේ. එනම් ඕනෑම ශක්ජනක සිදුවීමකදී සමාජ මාධ්‍යයේ පැතිරෙන තහවුරු නොකළ තොරතුරු නව සතිය සහ නිල වාර්තා පමණක් විශ්වාස කළ යුතු බවයි. ඇයගේ මතකයෙන් ඇය ගායන කළගත් සහ ඇයගේ සංගීත උරුමයේ සිදු කාලෙකම ජනතාවගේ හදවත් තුළ ජීවත් වන ඇති. ඇය තම හඬින් ආදරයෙන් සහ කළේ හැකියාවන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතවලට සතුටව බලාපොරොත්තු සහ සැනසීම ගෙන ආවේ. ඒ නිසා ඇයගේ නමේ සහ සංගීතයේ කාලය ගත වුවත් කිසිදු අමතක නොවන ඇති. අද මුළු නගරයටම ඉතාමත් ශොක්ජනක සහ හොඳ කම්ප කරන දිනයක් වියේ. උදැසන්නම් පිරිසිද්ධ ගායිකාවක් හදිසියේ මොළවන් සමගින් ඇති බවට පුවතක් ලොවගින්නක් මෙන් රට පුර පැතිර ගියේය. එම පොවති ඇස ඇයගේ රසිකයන් දැඩි කම්පාවට පත්වුව. ඊයේ දැක්වීම තම හදවත සංසුන් ලද ඒ සුන්දර හඬ අද සිදු කාලෙකදීම නිහඬ වී ඇති බව කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි විය. සමාජ මාධ්‍ය පුරා ශෝක පණිවිඩ ගලා අතර සෑම දෙනම තම කනගාටුව පරිකාශ කළහ. මුළු තොරතුරු පරිකාශයට පත් වූ පසු විවිධ කටකත පැතිර යන්නට පටන් ගත්තේ. ඇතමුන් විවිධ අනුමන් ඉදිරිපත් කළ අතර තවත් පිරිසක් ඒවා කිසිදු සාක්ෂියක් නොමැති කටකත ලෙස ප්‍රතික්ෂේප කළහ. කිසිදු පරිකාශයක් තහවුරු වී නැතිබුණද එම කටකත ජනතාව අතර දැඩි නොසන්සන්තාවයක් ඇති කළේය.